අම්බෝ එදා අනතුරෙන් පස්සේ මාත් වෙන වෙලා ගිහිල්ලා බේරුනේ. වෙලාවට දැන් බස් එකත් හදන්න ලක්ෂ 2ක් විතර ගියා. මේ ට්‍රිප් එකෙන් වෙලාවට ලක්ෂ 2ක් හම්බ වෙනවා. ඒක නිසා යන්න ඕන. අද පොඩි ප්‍රශ්නයකට කියන්නේ වාර ලිසනවා රෝද ටික ගෙවිලා. උලක් නැහැ. කට්ටියට තේ බොනවා ගන්න මේක අතනින් නවත්තන්න ඕන. කට්ටිය තේ බොන්න බහින්න. කට්ටිය තේ බොන්න බහින්න. බහින්න. යන් තේ බොන්න. කට්ටිය බහගන්න ඉක්මනට බහගන්න. යන් එනං මේ අපි තේ ඩිංගක් බීලෙමු නේද? යන් අපි එහෙනම් නිදිමත යන්නත් එක්ක අද නම් වේගෙන් යන්න එපා ඔන්න හොඳේ. හරි මේ අද නම් වේගෙන් යන්න බෑ මතකනේ එදා වෙච්ච දේත් මෙතන ටිකක් ඉඳලා අපෝ එදා නම් වෙච්ච දෙයක් නේද? ඔතනින් තේ ටිකක් බොන්න ඕන මෙතනින් ඉල්ලගෙන. මම කොන්දොස්තර මහත්තයට මොනවද බක් කන්නේ? මාල් පාන් ගෙඩියක් කවනේ. ඕ එහෙනම් මාල් පාන් ගෙඩියක් කාලා කෑවනේ ඔන්න කට්ටිය නැග්ගද? කට්ටිය නැගලා තියෙන්නේ. නැගගන්න. හරි. අපි දැන් ඔන්න ආයියා. කොන්දොස්තර මේ ගාන්න යන්න මම වේගෙන් යනෝදී සමානක් කළාට කමක් නැහනේ. හරි කමන්නේ. අපි ඉතින් ඔහොම යන් අපිට පාරක්කුයිත් එක්කනේ. අපි දැන් රූට් දුවන්නේ ඉතින් කරන්න දෙයක්වත් නැහැ මේ එදා ට්‍රිප් එකෙන් පස්සේ අනතුරෙන් පස්සේ ඉතින් මට ට්‍රිප් එකත් මාස 3කට කැන්සල් කරලා තියෙනවා ඉතින් රූට් දුවන්නේ මේ රූට් එකත් එනම අමාරු ඉතින් බදුල්ල රූට් එකනේ ඉතින් මොනව කරන්නද අපි හිමිහිට පරිස්සමෙන් යන් ඉතින් මල්ලි ඔයාලා කීය විතර වෙද්දි යනවද එතෙන්ට අපේ හික්කඩුව වෙරළ තීරයට අපිට රෑ වෙන හරින් කොහොම හරි බලා ගන්න ඕන කීයල විතර වෙද්දි යනවද? 7 වෙනකොට ඔයාලට හික්කඩුවට යන්න පුළුවන් මේ. ඒක හොඳයි උදේ 6 7 වෙද්දි යන්න පුළුවන් නේ. හරි එහෙනම්. බස් එකේ තෙල් එහෙම බ්‍රේක් එහෙම තියේද අයියේ? ඔව් එදායින් පස්සේ හැදුවා. එදායින් පස්සේ තෙල් වැඩ කරන දැන් මුදට මේ අපිට ඒක නිසා අවුලක් නැහැ මේ බ්‍රේක් උත් උතර තියෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ පොඩ්ඩක් බැලන්ස් එක නැති වෙන්න ගන්න එකපාරටම ඇස්ලේටර්ගේ මම මෙතනින් මේ නවත්ත ගන්න කියලා බැලුවේ ඒක ඕනේ අපි යන්නේද නැත්තම් හරියන්නේ නැහනේ අපිට රූට් එක කීය විතර වෙද්දි යන්න ඕන කිව්වද ඒ කට්ටියට 6 7 වෙද්දි තමයි ඒ කට්ටියට යන්න ඕනේ කිව්වේ. නේගනේ නැත්නම් අපිට පාරක් වුණොත් ඒක බැනුම් ගන්න වෙයිනේ. ඒක. අපි ටයර් එහෙම දාගන්නවද අයියේ මාගේ? ටයර් එක ඕනේ අපි එද්දි දාගමු ටයර් එක හැබැයි ඉස්සරහනේ. ඔව්නේ ඒක ඇත්ත. ටයර් එක ඉස්සර නිසා අපි මගින් දාගන්න ඕන. අපිට යන්න ඕන හික්කඩුව වෙල්ල තීරයට නේද මේ පාචුට්ටේ මං අර පාරේ දාලා යන්නනේ කොග්ගලට ඒකනේ
චුට්ටෙන් පාර වැරදෙනවා. හරිනේ දැන් මෙන්න මේ පාරෙන් එන්න ඕන. හරිනේ දැන් මෙතනින් මේ ස්ටෑන්ඩ් එකට ළඟට ගිහිල්ලා මෙතනින් අපිට තියෙනනේ පාර්සල් වගේක් කට්ටියට බත් පාර්සල් වගේක් ගන්න. ඒක නිසා බත් පාර්සල් ටිකත් අරගෙන මෙතෙන්ට දාන්න එපා. මෙතනින් ලෝඩ් එක අපි ගන්න නැහැනේ. මේ නැත්නම් මෙතනින් අපිට ලෝඩ් එක දාන්න තියෙන්නේ. මෙතනින් ගන්න නැතුව එහාට ගිහිල්ලා දානවා අපි ලෝඩ් එක. මේ කට්ටියට මූද ළඟට යන්න ඕන නැත්නම් කිලෝමීටර් 20ක් 30ක් යන්න ඕනේ පයින්. හරි වෙන විදිහට කරමුකෝ. පයින් යන්න බෑනේ ඒ තරම් දුරක්. ඒක නිසා අපි මේ මෙතන බඩු ටික ගමු. පොත් බඩු ටික ඇවිල්ලත් දන්නේ කට්ටිය නැග්ගද බලන්න ඕන. රෝද ටික තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රෝද ටික ලිස්සනවා. අනේ මන් දන්නේ රෝද ටික නම් පුදුම විදියකට ලිස්සන්නේ. ඇතුලෙත් අහුලන්නේ නැහැ. ඇතුලේ කුණු ඒවා දාලා නැහැ. කට්ටිය ටික බැස්සනේ දැන් පොඩ්ඩකට. කට්ටිය ටික දැන් නැගලා ඇති. ඒක නිසා අපි දැන් යන්නත් ඕන. බත් පාසල් ටික පැටෙව්වා වෙන්නේ නැති. ඒ නිසා අපි දැන් ඉක්මනට යන්න ඕන. නැත්තම් මේ පරක්කු වුණොත් එම දැන්ටත් රැ වෙලා තින් දැන් හෙට උදේට කලින් යන්නත් ඕන. බීච් එක බලලා එන්නත් ඕන අපි. ඒක නිසා අනිවාර්යෙන් යන්න ඕන. මාමේ බස් එකේ අපි සින්දුවක් දාන්න. හරි පුතේ මම සින්දුවක් දාන්නම්. මේ මෙච්චරලා දාන් ආවේ. මල්ලි කොහොමද තෙල්ලෙම තියනවද බස් එකේ? ඔව් තෙල්ලන් තියනවා ලීටර් දැන් තියනවා කොහමද 60ක් 70ක් විතර. ඒක නිසා තෙල් අපිට ගහන්න ඕන වෙන්නේ නැති වේවි ආයි. ඔව් එලං අපි යමු. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ බාරණ ටිකක් යන්නත් අමාරුයි. පට්ට පල්ලමුයි කඳුයි තියෙන්නේ. මේ මට හිතෙනවා ඉස්සෙල්ලාගේ දැන් නම් මේ රෝදෙත් දාගත්තා නම් හොඳයි. මේක බ්‍රේක් මේ පෑගෙන්නේ නැහනේ. අයියෝ මේක බ්‍රේක් පෑගෙන්නේ නැහැ. කට්ටියම අල්ලගන්න මේක බ්‍රේක් පෑගෙන්නේ නැහැ. කට්ටියම අනිවාර්යෙන් අල්ලගන්න ඉක්මනට බ්‍රේක් පෑගෙන. යෝ ෂේ. මගේ අත. අයියෝ මගේ කකුල යට වෙලා අනේ බේර ගන්න කවුරුවත් නැද්ද? මේ බේර ගන්න කවුරුවත් නැද්ද? මෙන්න බස් එකත් රිවර්ස් එකට යන. අනේ දෙයියනේ මොකක්ද මේ උනේ? යෝ මගේ හුස්ම ටික යන්න හදන්න බැන්නම්. තමුසෙට බැරිද වාහන පදින්න හරියකට? තමුසෙට බැරිද? අපිට දැන් මේ යන්න විදියක් නැහැ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් අනිවාර්යෙන් subscribe කරලා කමෙන්ට් එකක් දාලා like එකකුත් දාන්න.